Hello, welcome කියලා පිළිගන්නවා. Coding Journey with අකිල අපේ YouTube channel එක මගින් advanced mathematics සඳහා ගෙන video series එකේ 5 වෙනි video එකට. හරි, අපි මීට කලින් කතා කරලා තියෙනවා vector සම්බන්ධව. අපි මීට කලින් වීඩියෝ එකේදී කතා කරේ අවකලනය සම්බන්ධව. අපි ඒකේදී අවකලනයේ මූලික නීති නැත්නම් අවකලනයේ ගණන් හදන්න අපිට මූලිකව අවශ්‍ය වෙන સિદ્ધාන්ත අපි කතා කරලා තියෙනවා. ඒ වගේම ගණන් කිහිපයකුත් අපි හැදුවා. අපි මේ වීඩියෝ එකේදීත් අලුත් સિદ્ધාන්ත කිහිපයක් ඉගෙන ගන්නවා. ඒවා අපි ගණන් ආශ්‍රයෙන් ඉගෙන ගන්න තමයි මේ වීඩියෝ එකේදී උත්සාහ කරන්නේ. තාම කවුරුහරි subscribe කරලා නැත්නම් පල්ලේ subscribe button එක ඔබන්න. ඊට හැපි තියෙන bell icon එක ගිහුවොත් අපේ මේ වගේ දාන videos හැමෝටම කලින් ඔයාලකට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම කවුරු හරි තාම පළවෙනි වීඩියෝ එක බලලා නැත්නම් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට නොතේරෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් ගිහලා පළවෙනි වීඩියෝ එක බලලා එන්න. ඔයාලට ඒක ලේසි වෙනවා. මම මෙන්න මෙතන උඩින් කාඩ් එකක් දාලා තියන්න. ඔයාලා අනිවාර්යෙන් පළවෙනි වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. අවකලනයේ පළවෙනි වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා අවකලනයේදී එකතු කිරීමේ සම්බන්ධව, අඩු කිරීම සම්බන්ධව, ගුණ කිරීම, බෙදීම, ඔය දේවල් බලයක් තියෙනකොට කොහොමද අපි ඕක ගැන කතා කරලා තියෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂ දෙයක්. ඒ තමයි මේ චේන් රූල් එක ගැන. අපි පළවෙනිට මේක ගැන කතා කරලා ඉමු. හරි. මොකද්ද මේ චේන් රූල් එකෙන් ගණන් හදනවා කියන්නේ? හරි. මෙන්න මෙහෙම එකක් වෙන්නේ. මම මේක ගාණක් ඇසුරෙන්ම ඔයාලට පැහැදිලි කරන්න. හිතන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. y සමානයි 7x 8 වෙනි බලය ධන 3x දෙවනි බලය මෙයාගේ පහ බෙදීම දෙවෙනි බලය. දැන් මොකද්ද මේ කිව්වේ? y සමානයි 7x 8 වෙනි බලය ධන 3x ගේ දෙවෙනි බලය ඒ සම්පූර්ණ සමීකරණයේ පහ බෙදීම දෙවෙනි බලය. දැන් මේ වගේ ගාණක් ආවහම දැන් අපි කලින් කතා කරගත්තු නැත්නම් කලින් ඉගෙනගත්තු ආකාරයේ ගාණක් නෙමෙයිනේ මේක. එතකොට අපිට මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. මොකද්ද ප්‍රශ්නේ? මේකේ අපිට ආරම්භය හිතාගන්න බෑ. අපිට මේ ඇතුලේ තියෙන ගණිතමය දේවල් නම් කරන්න පුළුවන්. ඒ වුණාට මේ එළියේ තියෙන පහ බෙදීම දෙවෙනි බලය අපිට ඒක ගැන කිසිම අයිඩියා එකක් නැහැ. එතකොට කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? අපි මේ වගේ දෙයකදී නැත්නම් සංකීර්ණ අවස්ථාවකදී නැත්තම් තව විදිහකට ගත්තොත් යම් කිසි දෙයක් බාහිරනුත් තියෙනවා අභ්‍යන්තරිනුත් තියෙනවා. ඔන්න ඔය වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මෙන්න මේ චේන් රූල් එක කියන එක පාවිච්චි කරන්න. කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා බැලුවොත් මම මේකේ කොටසක් වෙන් කර ගන්නවා. නැත්තම් අපි තව විදිහකට කියනවා මේක අපි A level maths වලදී කියනවා ආදේශයක් මගින් තමයි මේ වැඩේ කරන්නේ. කොහොමද කරන්නේ? මම ගන්නවා u කියලා ආදේශයක්. හරි, u කියලා මම ගන්නවා මේකේ මෙන්න මේ මැද්දේ තියෙන කෑල්ල 7x 8 වෙනි බලය ධන 3x දෙවෙනි බලය කියන එක. මම u කියලා ඒක මම හඳුන්වව ගත්තා. මම ඒක හඳුන්වගත්තා. u නෙමෙයි, ඔයාලට කැමති අකුරක් ඒකදී පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? u ඇසුරෙන් y ව ලියා ගන්නවා. දැන් y කියන්නේ කවුද? දැන් y තිබ්බේ 7x 8 වෙනි බලය ධන 3x දෙවෙනි බලය එයාගේ සම්පූර්ණ පහ බෙදීම දෙවෙනි බලය කියලානේ. එතකොට දැන් ඔය 7x 8 ධන 3x වර්ගය කියන එකට දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් u කියන අකුර. එහෙනම් y සමානයි u ගේ පහ බෙදීම දෙවෙනි බලය. සාධාරණයි. මොකද u මම ගත්තා ඒකේ මැද්ද විදිහට. එහෙනම් y සමානයි u ගේ අර සම්පූර්ණ එකේ පහ බෙදීම දෙවෙනි බලයනේ. එහෙනම් u ගේ පහ බෙදීම දෙවෙනි බලය සමානයි y කියලා මට ලියන්න පුළුවන්. ඊට පස්සේ මම මොකද කරන්නේ? මම u ව x විශයෙන්, ඒ කියන්නේ u මෙතන ඉස්සරහා ඉන්නවා, එහා පැත්තේ තියෙන x නේ. එහෙනම් මම u ව x විශයෙන් අවකලනය කරනවා. ඒ කියන්නේ du බෙදීම dx. මොකද වෙන්නේ? 7යි x වල 8 වෙනි බලය. ඔන්න දැන් මම මතක් කරගන්නවා කලින් මතකේ. 7 එහෙමම තියෙනවා. හරි. 8 මං කෙලින්ම ඉස්සරහට ගන්නවා. x 8 එකක් අඩු කරා 7යි. මම මේවා ගැන ආයෙ පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මොකද මම පළවෙනි වීඩියෝ එකේදී මේවා ගැන සියල්ල පැහැදිලි කරලා තියෙනවා. හරි. එකතු කිරීම මෙතනත් එහෙමයි 3 එහෙමම තියාගත්තා. 2 ඉස්සරහට ගත්තා. x 2 එකක් අඩු කරාම 1යි. හරි. මම මෙතන තව ටිකක් සුළු කරගන්න. dy බෙදීම dx
කියන්නේ දැන් කවුද? du හොඳේ. du බෙදීම dx කියන්නේ කවුද? මෙතනදී 7 වරක් 8 56යි x වල 7 වෙනි බලය. ධන 3 වරක් 2 6යි x. එතකොට du බෙදීම dx කියන්නේ එයා. ඊට පස්සේ මෙතනදී මම මොකද කරන්නේ? මම y සමානයි u වල 5 බෙදීම දෙවෙනි බලය තියෙනවනේ. මම කරන්නේ y ව u විශේෂයෙන් අවකලනය කරනවා. y ඉස්සරහා ඉන්නේ u නේ. dy බෙදීම du. dy බෙදීම du. u විශේෂයෙන් අවකලනය කරනවා. මෙතනදී කියන අවකලනය කරනවා. මොකද කරන්නේ? 5 බෙදීම දෙක කෙලින්ම ඉස්සරහට ගන්නවා. u ගත්තා. 5 බෙදීම දෙකෙන් එකක් අඩු කරනවා. කොහොමද? 5 බෙදීම දෙක ඍණ 1. මම මෙතන පොදු හරය ගත්තොත් 2 5 ඍණ 2. එන්නේ 3 බෙදීම 2යි. එහෙනම් මෙතන තියෙන 5 බෙදීම දෙක ඉස්සරහට ගත්තා u ගේ 3 බෙදීම 2. ඕක තමයි dy බෙදීම du කියලා එන්නේ. ඔන්න මම මේක එක ගත්තා. මේක මම දෙක ගත්තා දැන්. ඔන්න දැන් තමයි මේ චේන් රූල් එක කියන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ. කොහොමද? දැන් මට ඇත්තටම ඕනේ මොකද්ද? මෙන්න මේ සමීකරණ දිහා බලන්නකෝ. මෙයානේ අපේ ගාන. දැන් මට ඇත්තටම ඕනේ මෙයාවනේ. ඒ කියන්නේ මෙයාගේ අවකලනය, y ගේ අවකලනය. මොන විශේෂයෙන්ද? x විශේෂයෙන්. එහෙනම් මට ඕනේ dy බෙදීම dx නේ. හැබැයි මම ළඟ තියෙන්නේ මොනවද? මගේ ළඟ තියෙනවා dy බෙදීම du තියෙනවා. ඒ වගේම du බෙදීම dx තියෙනවා. දැන් බලන්න මම මේ ලියපු විදිහට dy බෙදීම du බෙදීම dx කියන එක මෙන්න මෙහෙම ගුණිතයක් විදිහට ලියුවාම මට පුළුවන් නේද dy බෙදීම dx හදාගන්න. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි චේන් රූල් එක පාවිච්චි කරන්නේ. මම මේ ගුණිතයක් විදිහට ලියලා මේ ගාන සම්පූර්ණ කරනවා. කොහොමද? මම මෙතන පොඩ්ඩක් උඩින් මකා ගන්නම්. හරි. මම මේක ඉතුරු ටික උඩින් ලියනවා. dy බෙදීම dx කියන්නේ දැන් කවුද? මෙතන අපි හදලා තියෙනවා. dy බෙදීම du කියන්නේ 5 බෙදීම 2යි. u කියන්නේ දැන් කවුද? u කියන්නේ මෙයා මේ. 5 බෙදීම 2යි 7x 8 වෙනි බලය ධන 3x වර්ගය. මෙයාගේ 3 බෙදීම 2. හරි. ගුණ කිරීම du බෙදීම dx කියන්නේ කවුද? මෙන්න මෙයා. 56x 7 වෙනි බලය ධන 6x. හරි. ඔන්න ඕක තමයි අවසාන උත්තරය වෙන්නේ. අපි මොකද කරේ? අර සංකීර්ණව තිබ්බ එකේ කොටසක් එළියට ඇදලා ගත්තා. නැත්තම් ඒකට ආදේශයක් යෙදුවා. ආදේශයක් යොදලා තමයි අපි ගාන සරල කරගෙන ඊට පස්සේ අපි චේන් රූල් එක දැම්මා. දැන් ඔයගොල්ලන්ට අයිඩියක් එන්නේ නැති මොකද්ද මේ චේන් රූල් එක කියන්නේ කියලා. තව ගානක් අපි බලමු. හරි, අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. y සමානයි 2x ඍණ 1 බෙදීම 3x ධන 5. මෙයාගේ 7 වෙනි බලය. කොහොමද ඔක හදන්නේ? දැන් එකපාර ඔයගොල්ලන්ට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. අර කලින් ක්‍රමයෙන් පාවිච්චි කරන්න. ආදේශයක් ගන්න. හරි, ආදේශයක් ගන්න මෙන්න මේ ඇතුලේ කැලලට. හරි, සාමාන්‍ය කැතම දෙයට තමයි අපි සාමාන්‍යව ආදේශ ගන්නෙ. ඒ කියන්නේ මෙන්න මේ ඇතුලේ කැලලට මම ආදේශ ගන්නවා. u කියලා ගන්න. u කියන්නේ සාමාන්‍යයෙන් ඔය ගන්න අකුරක්. ඔයගොල්ලන්ට කැමති අකුරක් ගන්න පුළුවන්. a ගන්න පුළුවන්, x ගන්න පුළුවන්. a ගන්න පුළුවන්. ඇල්ෆබෙට් එක අනික ඕන අකුරක් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. u කියන එක දැන් මම මෙතනට ගන්නම්. 2x ඍණ 1 බෙදීම 3x ධන 5 කියලා. එයා තමයි u. දැන් මම මොකද කරන්නේ? y වල ලියා ගන්නවා u ගේ ඇසුරේ. u වල 7 වෙනි බලය. ඊට පස්සේ මම මොකද කරන්නේ? dy බෙදීම du හොයනවා. හරි, කෙලින්ම මේක අවකලනය කරා 7යි u 6. 6 හොඳේ. ඊට පස්සේ මෙතන du බෙදීම dx හොයනවා. මොකද බෙදීමක අවකලනයක් තියෙන්නේ. යට එක්කෙනාව ගුණ වර්ග කරනවා. යට එක්කෙනාව ලියා ගන්නවා. ගුණ කිරීම උඩ එක්කෙනාගේ අවකලනය. ඍණ උඩ එක්කෙනාව ලියා ගන්නවා. ගුණ කිරීම යට එක්කෙනාගේ අවකලනය. හරි, මේ හැම එකම ඔයගොල්ලෝ ස්ටෙප් බයි ස්ටෙප් බලන්න. මම හදාගෙන ගියාට
ඔයගොල්ලන්ට ඔක්කොම පැහැදිලි කරලා තියෙන කලින් වීඩියෝ එකේදී. ඒකින්ද අනිවාර්යයෙන් ඒක බලන්න. මම මේක තව චුට්ටක් සුළු කරන්න. මෙතන තියෙන දෙක මම මේක ගුණ කරනවා 6ix ධන 10. මෙතන 3ෙන් ගුණ කරාම මෙතන 6ix ඍණ 3ක් එන්නේ. 6ix ඍණ 3ක් එන්නේ. ඒක ඍණෙන් ගුණ වුණාම ඍණ 6ix ධන 3 වෙනවා. බෙදීම 3ix ධන 5 ගේ වර්ගේ. ඊට පස්සේ මම මොකද කරන්නේ? මං දානවා චේන් රූල් එක. dy බෙදීම dx තමයි මට ඕනේ. මගේ ළඟ තියෙනවා dy බෙදීම du තියෙනවා. ගුණ කිරීම du බෙදීම dx වම ලියනවා. හරි. dy බෙදීම du කියන්නේ 7යි u විදිහට අපි ගත්තේ මොකද්ද? 2x ඍණ 1 3x ධන 5. මෙයාගේ 6 වෙනි බලය. ගුණ කිරීම මෙතනදි තියෙන්නේ මගේ dy බෙදීම du මෙතනදි dy බෙදීම මෙතන මොකක් හරි පැටලුණාද? dy බෙදීම du දැන් මම ලිව්වා. ඊට පස්සේ මෙතනදි මම පොඩ්ඩක් පැටලලා තියෙනවා du බෙදීම dx. හොඳේ. පොඩ්ඩක් පැටලුණා ඒක. මුලින්ම මම ලිව්වේ dy බෙදීම du. ඊට පස්සේ මම මෙතන ලියනවා මම මෙතනදී හෙව්වේ du බෙදීම dx නේ. du බෙදීම dx නේ. du බෙදීම dx මම ලියනවා. මොකද්ද වෙන්නේ? මෙතන 6x මෙතන 6x කැපෙනවා. 10යි 3යි 13යි. බෙදීම 3x ධන 5 වර්ගය. හරි. ඔක තව චුට්ටක් ඕන සුළු කරත හැකි. මෙතන 7 වරක් 3 21න් 21න් 1යි 2ක් ඉතුරුයි. මෙතනදී 91යි 2x ඍණ 1 6 වෙනි බලයක් තියෙනවා. ඒ වගේම 3x ධන 5 මෙතන 6ක් තියෙනවා. මෙතන 2ක් තියෙනවා. ඒ කියන්නේ 3x ධන 5 ඔක්කොම 8ක් තියෙනවා. ඔන්න ඔක තමයි අවසාන උත්තරේ වෙන්නේ. හරි. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. ස්පීඩ් එක වැඩි නම් පෝස් කර බලන්න වීඩියෝ එක. ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද මේ ගණන් හැදෙන්නේ. ඒ වගේම මේ හරිම සරලයි මේවා. මොකක් හරි නොතේරෙන්නක් තියෙනවනම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම මේ ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන් ඒක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. අපි මෙන්න මේක try කරමු. y සමානයි 4x ඝණය ඍණ 3 වතාවක් භාගී. හරි. අපි ඔක දැන් try කරමු. කොහොමද? මම ආදේශයක් ගන්න u කියලා සමානයි 4x ඝණය ඍණ 3. හරි. ඊට පස්සේ මම y වලියා ගන්න u ඇසුරෙන් u වතාවක් භාගී. ඊට පස්සේ du බෙදීම dx මම ලියා ගන්නවා. x විෂය නවකලනය කරනවා 12යි x වල වර්ගය. ඊට පස්සේ dy බෙදීම du කියලා මම ලියනවා u විෂයෙන් භාගය u ගේ ඍණ භාගය. හරි. ඊට පස්සේ මම චේන් රූල් එක දානවා dy බෙදීම dx සමානයි dy බෙදීම du වැඩි කිරීම du බෙදීම dx. dy බෙදීම du කියන්නේ භාගයයි u වල ඍණ භාගය. u කියන්නේ කවුද? 4x ඝණය ඍණ 3 ඍණ භාගය. හරි. du බෙදීම dx කියන්නේ කවුද? 12යි x වර්ගය. ඊට පස්සේ මට මේක තව ටිකක් සුළු කරත හැකි. මම මොකද කරන්නේ? මෙන්න මෙතන කැපිලා යනවා 6යි x වර්ගයේ මම මේක යටට දානවා 4x ඝණය ඍණ 3 මෙයාගේ වර්ගමූලය. ඍණ භාගයේ තියෙන්නේ පල්ලෙහාට දැම්මම ධන භාගය වෙනවා. එයාගේ වර්ගමූලය තමයි එන්නේ. හරි. මම හිතනවා අද කරපු දේවල් ටික ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මොකක් හරි අපැත්තක් තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි අද ඉගෙන ගත්තේ චේන් රූල් එක ගැන. අපි ඊළඟ වීඩියෝස් වලින් ඉතුරු කොටස් ටික නැත්නම් ඉතුරු තියරි පාර්ට් ටික අනිවාර්යෙන් කම්ප්ලීට් කරගෙන යනවා. හරි. අවකලනය වගේම අනුකලනයටත් වීඩියෝස් අනිවාර්යෙන් දානවා. ඒකින් දිගටම රැඳිලා ඉන්න ළඟ වීඩියෝස් ටික දාගෙන යන්න. ඔයාලගේ ලයික් එකක් කමෙන්ට් එකක් කියන්නේ අපිට එන ධෛර්යයක්. ඒකෙන් හින්දා අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න ඔයාලගේ අදහස. මොකක් හරි අදහස් චෝදනා මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ යාළුවෝ අතරත් මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා.
තාම කවුරු හරි subscribe කරලා නැත්නම් පල්ලා subscribe button එක ඔබන්න. ඊට හැබැයි තියෙන bell icon එක ගියොත් අපි මේ වගේ දාන videos හැමෝටම කලින් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.